හීන දකින අභී සහ දේ දුන්න බේරාගත් සෙනාරා. ඒ ඉරිදා දවසකි. දවල්ට කෑම කාලා අවසන් වූ පසු අහස පුරා වැස්සෙන් පසු මැවුල් ලොකුම සහ ලස්සනම දේ දුන්නක් දිස්විය. අම්මෝ සෙනාක්කේ බලන්න ඒකනම් හරිම ලස්සනයි. අභී සාලයේ ජනේලයෙන් පිටත බලාගෙන කෑගැසුවිය. සෙනා පොතක් කියවමින් සිටියත් දේ දුන්න දුටු සැනින් ඒ වෙතට දිව ගියාය. මේ වගේ ලස්සන දේ දුන්නක් මම කවදාවත් දැකලා නෑ. අභී හුරුබුහුටි දැස පියාගෙන යමක් සිතන්නට විය. මට නම් හිතනවා මේ දේ දුන්නේ වර්ණ හදලා තියෙන්නේ අපේ ගෙදර තියෙන පාට පැන්සල් වලින් තමයි කියලා. කටකාර සෙනා සිනාසුනාය. අනේ අභී මල්ලි එහෙම වෙන්න බෑ. දේ දුනු හැදෙන්නේ හිරු එළියයි වතුර බින්දුයි එකතු වුණාම. නෑ මන් දන්නවා. මං ඒ වර්ණ ටික හොයාගෙන ආයේ දේ දුන්න පාට කරන්න ඕනේ. අභී හිතුවේය. සෙනා තම අධ්‍යාපනික වැඩසටහනක් රූපවාහිනියෙන් බලන්නට ගියාය. අභීට ලැබුණේ කදිම අවස්ථාවකි. ඔහු හොර රහසේ වර්ණවත් පාට පෙන්සල් පෙට්ටියක්ගෙන එය තම පිටුපස සංගවාගෙන මිදුලට ගියේය. අභීගේ අහිංසක අදහස වුණේ දේ දුන්න ටික වෙලාවකින් අතුරුදහම් වීමට පෙර ඔහුගත් පාට පැන්සල් ටික ඉහළට විසි කළහොත් දේ දුන්නේහි වර්ණ ස්ථීර වනු ඇතයි කියාය. මිදුලේ ඇති කම්බි වැටක් වෙතට ගිය අභී වැටේ මුදුනට නගීමට උත්සාහ කළේය. පාට පැන්සල් පෙට්ටිය ඔහුගේ කලිසම් සාක්කුවේ විය. දැන් මට විසිකලන්න පුළුවන්. අභී මිමිනුවේය. ඔහු කම්බි වැටෙන් උඩට එසවි සාක්කුවේ තිබූ පාට පැන්සල් පෙට්ටිය ඉවතට ගැනීමට උත්සාහ කළා. එසැනින් අභීගේ කලිසම් සාක්කුවේ තිබූ පාට පැන්සල් පෙට්ටිය කම්බි වැටේ ගැටි විශාල ශබ්දයක් නගමින් ඇතුළත තිබූ වර්ණ පැන්සල් ගණනාවක් මිදුල පුරා විසිරි ගියේය. කම්බි වැටේ එල්ලී සිටි දිනු සමබරතාවය ගිලිහි බිමට ඇද වැටුණේය. අභී වේදනාවෙන් කෑ ගැසුවේය. ශබ්දය ඇසුණු සෙනා වහාම මිදුලට දිවාවාය. දිනු බිම වැටී සිටින ආකාරය සහ වර්ණ පැන්සල් ගණනාවක් වැටේ අලවී තිබෙන ආකාරය යදුටුවේය. බුද්ධිමත් සෙනාට තත්ත්වය තේරුම් ගැනීමට වැඩි වෙලාවක් ගත වූයේ නැහැ. අයියෝ අභී ඔයාට රිදුනද? සෙනා වහාම අභීව තුරුළු ගත්තාය. අභී අඬමින් බියෙන් වෙව්ලමින් මට දේ දුන්නට පාට දෙන්න ඕනේ උනේ යක්කේ. මගේ පාට පැන්සල් ටිකෙන් දේ දුන්න බේරගන්න ඕනේ වුණා කියා පැවසුවේයෝ. සෙනා තම මල්ලිගේ හිස සෙමෙන් පිරිමැද්දාය. අනේ මගේ පුංචි පැටියෝ දේ දුන්නට ඔයාගේ පාට පැන්සල් ඕන වෙන්නේ නෑ. දේ දුනු හැදෙන්නේ හිරු එළියෙන්. ඒක අපි කවදාවත් බේරගන්න ඕනේ නැහැ. සෙනා දිනුව ළඟටගෙන මෙසේ පැහැදිලි කරන්නට වුණාය. අභී ඔයාගේ අදහස ලස්සනයි. ඒත් ඔයා මටවත් අම්මටවත් නොකියා හොරෙන් කම්බි වැටට නැග්ග එක වැරදි වැඩක්. වැටවල් උඩ නගින එක භයානකයි. ඔයාට ලොකු අනතුරක් වෙන්න තිබුණා. අභී බිම බලාගත්තේය. මං ආයේ හොරෙන් කිසිම භයානක වැඩක් කරන්නේ නෑ අක්කේ. සොරි. ඔයා මාව බේරගත්තා. සෙනා සතුටින් සිනාසුනාය. මං ඔයාට හැමදාම ආදරෙයි මල්ලි. ඔයා දඟ වැඩ කළත් මං ඔයාව බේරගන්නවා. හැබැයි ඊළඟට ඔයාට ලස්සන අදහසක් ආවොත් ඒක ඉස්සල්ලාම අක්කට කියන්න ඕනේ. හරිද? අභී තම වීරවරිය වූ බුද්ධිමත් අක්කාව තදින් වැළඳ ගත්තේය. මිදුල පුරා විසිරි ගිය පාට පැන්සල් ටික ඔහුන් දෙදෙනාම එක්ව ඇහිඳු ගත්තත් අහසේ තිබූ දේ දුන්න ටිකෙන් ටික අතුරුදහම් වෙමින් තිබුණේය. ඒත් ඒ වන විටත් අභීගේ හිතේ සෙනා අක්කා ලෙන ආදරය තවත් වැඩි වී තිබුණේය. තීරණය